2026 ජනවාරි 12 වෙනිදා මමයි මගේ මිතුරයි අනුරාධපුර ගිය ගමන. මේ තියෙන අපි නතර වුණ රත්නමාලි විශ්‍රාම ශාලාව. මෙහි තමයි අපි නතර වීමට තීරණය කළේ. මේ අපි ලබාගත් කාමරය අපි ඇඳවල් දෙකක් සමග AC සහිත කාමරයක් අපි ලබාගත් රුපියල් 5000ක මුදලකට. ඒ තමයි අපි රාත්‍රී පහන් කිරීමට යොදාගත්තේ මේ එම කාමරය. AC එකක් තියෙනවා. හොඳ ඇඳවල් දෙකක් තිබෙනවා. හොඳට ඉඩකඩ පහසුකම් තියෙනවා. මේ තියෙන්නේ බාත් รู ම් එක. කොමඩ් එකක් සහිතව හොට් වෝටර් සහිත කාමරයක්. මෙහි තමයි අපි නතර වුණේ. අනුරාධපුර රුවන්වැලිසෑය සහ ජයසීමා බෝධිය වන්දනා කරන්නට ගිය ගමනේ. මේ තියෙන කාමරේ පිටුපස මම ජනේලයට පෙන්නන්නම්. නිස්කලංක ප්‍රදේශයක්. මෙහෙට රිලව් එහෙමත් එනවා කාමරේ වහලා තියන්න කියලා අපිට කියලා තිබ්බා. නැත්තම් අඩු බාහිර ආදිය ඇදගෙන යාවි කියා. මේ තියෙන පිටුපස ප්‍රදේශය. අපි අනුරාධපුරයට යනකොට 11 විතර වුණා. අපි ගමන් මහන්සිය නිවා ගන්න මෙම ස්ථානයේ ටිකක් වෙලා ඉඳලා හවසට අපි අනුරාධපුර ජයශ්‍රීමා බෝධි සාරුවන්වැලිසෑය වන්දනා කරන්න තීරණය කරා. ඊට පස්සේ අපි හවස පිටත් වුණා 4ට විතර රුවන්වැලිසෑය වන්දනා කරන්න. මේ යන මඟ තියෙන ගංගාවක් දිත්වසුලි කුණාටුවේ නිසා මෙම ගංගාවේ තියෙන කණු වල කීකරු කුණු රොඩු බැඳලා තිබ්බා. ගම් වතුරෙන් මේ ප්‍රදේශය යට වෙලා තිබුණා. මේ තියෙන රාත්‍රී කාලේ අපි වන්දනාමාන කිරීමෙන් අනතුරුව රාත්‍රී 10ට පමණ මේ යන ගමන් ගත්ත වීඩියෝ එකක්. මේ අපි වන්දන ගිහිල්ලා ඇතුලේ 10 විතර වෙනකොට ගත්ත වීඩියෝ එකක්. මිනිස්සු සෑහෙන අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. ඒ වෙලාවේ ගොඩක් මිනිස්සු ගෙවල් වල ගිහිල්ලා පහළු ස්වභාවයක් රාත්‍රී කාලේ රුවන්වැලිසෑය දක්නට ලැබෙන්නේ. මෙම වීඩියෝ